ළමයි ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. ඉතින් අපි දැන් මේ වෙනකොට 10 ශ්‍රේණි බෞද්ධ විද්‍යා පාඩම් කිහිපයක් අවසන් කරලා තියෙනවා. අද දවසේදී අපි 9 වෙනි පාඩම, 11 වෙනි පාඩම සහ 12 වෙනි පාඩම ආදාළව තීන සිද්ධාන්ත තීන කතා කරනවා. ඉතින් මේකේ ප්‍රධාන ගුණ වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ ළමයිට මේ පාඩම් ටික බලලා විද්‍යාවට ඒ සාමර්ථ්‍යයක් ගන්න. ඒක තමයි ප්‍රධාන ගුණ වෙන්නේ. ඉතින් කලින් කර පාඩම් වල වීඩියෝස් ටික මම පහලින් දාලා තියන්නම්. අපේ WhatsApp group එක අපේ Telegram channel එකේ link එක මම පහලින් දාලා තියන්නම්. මොකද අපි මේකත් එක්ක free paper දාසු තරම් යනවා. ඒතර ඒකත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව ඔයාලට තියෙනවා. එහෙනම් වැඩි පටන් ගමු. මම උසස් පෙළ බෞද්ධ විද්‍යා දේශක පැතුම් නිරෝධ. එහෙනම් අපි අද කතා කරන්නේ 9 11 12 කියන පාඩම් 10 ශ්‍රේණියේ විද්‍යාව පොතේදී. හරි වැඩි පටන් ගමු. හරි එහෙනම් මම සුදා ලියන්න සංප්‍රයුක්ත බලය 9 වෙනි පාඩම සංප්‍රයුක්ත බලය සංප්‍රයුක්ත බලය හරි ඉස්සෙල්ලා මේ සංප්‍රයුක්ත බලය කියන්නේ මොකක්ද කියලා මම පැහැදිලි කරන්නම් ඊට පස්සේ පාඩමේ තියෙන කාරණාවලට යමු හරි සංප්‍රයුක්ත බලය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක් හිතන්න අපි ගාව තියෙනවා යම්කිසි වස්තුවක් තියෙනවා හරිද මේ වස්තුව වෙත දෙන බල කීපයක් F1 බලයක් දෙනවා මෙතනින් F2 බලයක් දෙනවා මෙතනින් F3 බලයක් දෙනවා බල කීපයක් දෙනවා හරි තව ඕනනම් මේ පැත්තෙනුත් දෙනවා F4 බලයක් කොහොම බල කීපයක් දෙනවා මේ බල ටික නිසා මේ වස්තුව චලිත වෙනවනේ අපි දුන් චලිත වෙනවයි කියලා හිතන්නකෝ එයා චලනය වෙන්නේ මෙන්න මේ පැත්තට කියලා ගන්නකො මේ පැත්තට මෙයා ගමන් කරනවා රතු පාටින් යන දිශාවට ගමන් කරනවා හරි දැන් මට මෙන්න මෙහෙම එකක් හරි මෙයා යන්නේ සිම්පල් ඒ ක්‍රමයෙන් යන්නේ මම කරන්නේ මේ වගේ බල පොඩක් දෙන්නේ නැතුව F1 F2 F3 F4 කියලා බල පොඩක් දෙන්නේ නැතුව මට මේ බල හතර වෙනුවට තනි බලයක් දීලා මට මේක කරගන්න පුළුවන්ද නැද්ද මේක කරගන්න පුළුවන් නේ මේ බල හතර වෙනුවට මේ බල හතරක් දෙනව වෙනුවට එක බලයක් දීලා තනි බලයක් දීලා මේ පැත්තට මේම තොරණේ මේ තොරණෙන්න මෙයා චලනය කරන්න බැරිද පුළුවන් නේ මෙයා චලනය කරන්න පුළුවන් ඒ කියන්නේ මේ බල හතර වෙනුවට මම තනි බලයක් දානවා මම මේක වෙනම උත්සාහ දින්නම් ඕකම වෙන්න ඕනේ හරි අරක් මම දෙහෙන් දැන් ඒක මේ බල හතර වෙනුවට මම තනි බලයක් දාන්නේ මේක දින සිම්පල් ඒ තරණේ ඒ තනි බලය නිසා මේ දෙන තනි බලය නිසා අර කියන වස්තුවම සිම්පල් ඒ තරණේ ඒ පැත්තටම යනවා මේක ඔන්නිටන්නේ මේ බල හතර වෙනුවට මම තනි බලයක් දැම්මා ඒ තනි බලය නිසා මේ වස්තුවම සිම්පල් ඒ තරණේ මේ පැත්තටම යනවා අර කලින් ගිය දිශාවටම යනවා නම් මොකද්ද මේ තනි බලය මෙන්න මෙයාට අපි කියන්නේ සංප්‍රයුක්ත බලය කියලා කියනවා. හරි? එයාට අපි සංප්‍රයුක්ත බලය කියලා කියනවා. ඒතකොට සංප්‍රයුක්ත බලය කියන්නේ මොකක්ද එනවා? බල ගොඩක් තියෙනවා නම් ඒ බල ගොඩක් වෙනුවට ඒ බල සියල්ලම වෙනුවට යොදන්න පුළුවන්, භාවිතා කරන්න පුළුවන් තනි බලයට අපි කියනවා සංප්‍රයුක්ත බලය කියලා කියනවා. බල ගොඩක් වෙනුවට භාවිතා කරන්න පුළුවන් තනි බලයක් තියෙනවනේ. අන්නේ තනි බලය අපි සංප්‍රයුක්ත බලය කියලා කියනවා. හැබැයි O level syllabus එකේදී ඔය සංප්‍රයුක්ත බල විදිහේ කතා කරන් තියෙන්නේ ගොඩාක් අඩුයි. මේ A level maths හරි bio හරි කරනවා නම් මේක ගොඩාක් තියෙනවා. හරි? මේක ගොඩාක් තියෙන බල දෙකක් නෙවෙයි බල 3 4 10 වගේ වල සංප්‍රයුක්ත බල ගන්න ක්‍රම තියෙනවා. හැබැයි අපිට O level syllabus එකේ කතා කරන් තියෙන්නේ 10 11 ශ්‍රේණියට කතා කරන් තියෙන්නේ බල දෙකක්. තියෙනවා නම් එයාගේ සංප්‍රයුක්ත බලය කොහොමද හොයන්නේ කියලා විතරයි. ඒකත් හරි ලේසි කොටසක්, හරිම ලේසි කොටසක් තියෙනවා. හරිද? එහෙනම් ලියන්න මාතෘකාව සංප්‍රයුක්ත බලය කියලා.
සංකෘත බලය කියලා මාතෘකා ලියන්න මෙහෙම ලියන්න. හරි. මේක ඇඳගෙන ඒක පල්ලෙහාන් මේක ඇඳගන්න මං ඇඳි මේ පැත්තට. ඔයා අඳින්න මේක පිටින් ඇඳලා මේක අඳින්න අනිත් පැත්තට වෙන්න. ඉක්මන් කරන්න. හරි. ගොඩක් වෙලා ගන්න එපා. මෙයාට අපි කියන සංකෘත බලය කියලා කියනවා. හරිද? ගොඩක් වෙලා ගන්න එපා පොඩි වෙලාවක් කරන්න අපි. එහෙනම් මොකද්ද සංකෘත බලය කියලා කියන්නේ? බල කිහිපයක් වෙනුවට භාවිතා කරන්න පුළුවන් තනි බලය තමයි ඒ බල කිහිපයේ සංකෘත බලය කියලා කියන්නේ. හරි කියලියන්නම යටි. බල මේක ආයෙ අදගෙන වෙලාවක් දෙන්නම්. ලියන්න මේක ලියාගන්න. බල කිහිපයක් වෙනුවට භාවිතා කළ හැකි තනි බලය සංප්‍රයුක්ත බලය ලෙස හඳුන්වයි. සංප්‍රයුක්ත බලය ලෙස හඳුන්වයි. තනි බලය සංප්‍රයුක්ත බලය ලෙස හඳුන්වයි. හරි මේක තමයි. බල කිහිපයක් වෙනුවට භාවිතා කරන්න පුළුවන් තනි බලයට අපි සංප්‍රයුක්ත බලය කියලා කියනවා. සංප්‍රයුක්ත බලය කියලා කියනවා. හරි. ඊට පස්සේ ලියමු මනෝමාතෘකාව මේක අනුමාතෘකා දෙකයි තියෙන්නේ මේ පාඩමේ. හරි ඒකයි මම අද පාඩම් කීපයක් සාකච්ඡා කරන්නේ. ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. මේ ඒක රේඛීය කියන්නේ මොකක්ද? ඒක රේඛීය කියනකොට එකම දිශාවට. ඒ කියන්නේ එකම ක්‍රියා රේඛාවේ ක්‍රියා කරන බල දෙකක සංප්‍රයුක්ත වෙන දා. මේක රේසි. හරි? එතන ලියන්න ඒක රේඛීය එකම ක්‍රියා රේඛාවේ ක්‍රියා කරන බලවේග. හරි ලොකුවට ගොඩාක් ගැඹුරට අවශ්‍ය නැහැ. මෙන්න මේක දැනගත්තාම මේකෙන් එන ගාන අපිට හදා ගන්න පුළුවන් ප්‍රමාණවත්. හරි. ඒක ඕලෙන් දැනනකොට ප්‍රමාණවත් ඒක. දැන් ඒකරේක බල දෙකක් තියෙන අවස්ථාවන් කීපයක් ගන්නවා. හරිද? එක අවස්ථාවක් වෙනකොට මේ තන්තුවකින් ස්කන්ධයක් හිට ගන්නවා. හරි? තන්තු ස්කන්ධයක් හිට ගන්නවා. මෙන්න මෙතන තියෙන ආකෘති බලයයි මේ කියන වස්තුවේ බරයි ඒක රේඛීය බල දෙකක් නේ. ඒක රේඛීය බල දෙකක්. ඊට පස්සේ වස්තුවක් උඩ මේසයක් මත වස්තුවක් තියෙනවා. මෙතනක් තියෙනවා බල දෙකක්. අභිලම්බ ප්‍රතික්‍රියා බලය කියන එකයි හරිද? බල කියන එකයි. මෙන්න මේවා ඒක රේඛීය බලනේ. ඒක රේඛීය බලය. හරිද? එහෙනම් මේ ඒක රේඛීය බල කියන මොකද ආයි බලක් කියන්නේ? එකම රේඛාවේ ක්‍රියා කරන බල. දැන් මේ බල දෙක යටතේ වස්තුව සමතුලිතයි. දැන් මට කියන්න තන්තුකින් වස්තුව එල්ලුවට පස්සේ ඉහළට යනවද? නෑනේ. පල්ලෙහාට යනවද? ඒත් නෑනේ. මෙයා මෙහෙම මේසයකට තිබ්බට පස්සේ ඉහළ පහළ ගමන් කරනවද? නෑනේ. එහෙනම් මේවා සමතුලිතයි. හරි? එහෙනම් ලියන්න ඒක රේඛීය බල කියන්නේ එකම රේඛාවේ ක්‍රියා කරන බලනේ. හරි? ලියන්න ඒකට උදාහරණයක්. ලියන උදාහරණයක්. හරිද? ලියන්න පහත රූපවල පෙන්වා ඇත්තේ ඒක රේඛීය බල දෙකක් යටතේ ඒක රේඛීය බල දෙකක් යටතේ වස්තුවක්
සමතුලිතව ඇති අවස්ථාවකි. වස්තුවක් සමතුලිතව ඇති අවස්ථාවකි. හරි. දැන් උදාහරණයක් ගත්තොත් මෙහෙම. මේකේ බර නිව්ටන් 100ක් කියලා ගත්තොත් මේකේ ආගතියක් නිව්ටන් 100යි. මේකේ බර නිව්ටන් 500ක් කියලා ගත්තොත් මෙතනත් 500යි. හරි. එතන ඉක්මන් කරපු සංදේක. ඒ කියන්නේ මේ පැත්තට 100කින් අදිනවා මේ පැත්තට 100කින් අදිනවා. එහෙනම් සම්ප්‍රිත බලය කීයද? මේක සම්ප්‍රිතයේ බිඳුවයි. මේ පැත්තට 500කින් උඩට තල්ලු කරනවා. මෙයා 500කින් පල්ලෙහාට තල්ලු කරනවා. එහෙනම් සම්ප්‍රිත බලය කීයද? ඒක සම්ප්‍රිතයේ බිඳුවයි. මේවට සම්ප්‍රිත බල බිඳුවයි. අපි ඒ නිසා මේවට කියමුත් සමතුලිත වස්තු කියලා කියනවා. මේවා චලනය වෙන්නේ නැහැ. සමතුලිත වස්තු කියලා කියනවා. හරි. ලියන්න. මෙම බල මත ඇතිවන සම්ප්‍රයුක්ත බලය ශූන්‍ය වේ. මෙම බල මත ඇතිවන සම්ප්‍රයුක්ත බලය ශූන්‍ය වේ. එහෙනම් මේවා සමතුලිත වස්තු වේ. එහෙනම් මේවා සමතුලිත වස්තු වේ. එහෙනම් චලනයක් සිදු නොවේ. චලනයක් සිදු නොවේ. හරි. දැන් මේ ඒ වගේ පේපර් එකේ MC එක විතර අහන්න පුළුවන් නිසා දුන්නේ. මෙන්න මෙහෙම බලන්න. මෙන්න මේ වගේ තමයි පොතේ අපිට උදාහරණ දෙලා තියෙන්නේ. අපි තුමු මෙයා ස්කන්ධේ කිලෝග්‍රෑම් 2යි. මෙයා මත මේ පැත්තට දෙනවා නිව්ටන් 10ක බලයක්. හරිද? අනිත් පැත්තට දෙනවා විරුද්ධ පැත්තට දෙනවා නිව්ටන් 5ක බලයක්. මේ පැත්තට දෙනවා නිව්ටන් 10ක බලයක්. අනිත් පැත්තට දෙනවා නිව්ටන් 5ක බලයක්. නිව්ටන් 5ක බලයක් දෙනවා. හරි? දැන් මේකේ මෙයා මත සම්ප්‍රිත බලයක් තියෙනවද නැද්ද? තියෙනවනේ. තියෙනවා. කොහෙද තියෙන එක? මේ පැත්තෙන් තල්ලු කරනවා නිව්ටන් 10කින් මේ පැත්තෙන් තල්ලු කරන නිව්ටන් 5කින් එහෙනම් සම්ප්‍රිත බලය දිනුවොත් මේ පැත්තට නිව්ටන් 5ක් නේද? එහෙනම් මෙයා මත තියෙන සම්ප්‍රිත බලය තියෙන මේ පැත්තට අපි R1 කියලා ගමු සම්ප්‍රිතය නිව්ටන් 5ක් නේද? හරි. ඉන්න වෙලාවක් දෙන්න හද ගන්න. මම මෙහෙම අවස්ථාවක් ගන්නවා. ඊළඟ අවස්ථාව ගන්න මෙහෙම. ඒ වස්තුවම වෙන වස්තුවක ගන්න 22 කිලෝග්‍රෑම් වන වෙන වස්තුවක්. හරිද? මේ පැත්තට දෙනවා නිව්ටන් 10ක්. අනිත් පැත්තට දෙනවා නිව්ටන් 10ක්. දැන් එන සම්ප්‍රිත බලය කීයද? මේ පැත්තට 10යි මේ පැත්තට 10යි. එහා පැත්තෙන් කවුරුත් තල්ලු කරන නිව්ටන් 10ක බලයකින්. මේ පැත්තෙන් තව කවුරුත් තල්ලු කරන නිව්ටන් 10ක බලයකින්. එන දෙපැත්තෙන් අර දෙන තල්ලු දෙක බර දෙක සමානයි. ඒ කියන්නේ මෙයාගේ සම්ප්‍රිත බලය කීයද? බිඳුවයි. එයා චලනය වෙන්නේ නැහැ. මෙයා නම් චලනය වෙනවා. මේක චලනය වෙන්නේ නැහැ. සම්ප්‍රිත බලය බිඳුවයි. හරි? ඊළඟ උදාහරණ මේ පැත්තට. මේ විතරනකො මේ 2 කිලෝග්‍රෑම් ස්කන්ධය කියලා ගන්නවා. මම මෙයාම දෙනවොත් මේ පැත්තට දෙනවා නිව්ටන් 10ක බලයක්. මේ පැත්තට දෙනවා නිව්ටන් 12ක බලයක්. හරි? දැන් මෙයා මත සම්ප්‍රිත බලය උඩ තියෙන්නේ. මෙහෙට 10යි මෙහෙට 12යි. එහෙනම් සම්ප්‍රිත බලය තියෙන්නේ මේ පැත්තටනේ. එහෙනම් මෙතන තියෙන සම්ප්‍රිත බලය තියෙන්නේ මෙහෙට. කීයද විශාලත්වය? මම ඒක R1 මේක R2 මේක R3 කියලා ගන්නවා. ඒ විශාලත්වය. මෙහෙට 10යි මෙහෙට 12කින් තල්ලු කරනවා. එහෙනම් අපිට පේනවා මේකට වඩා මේක වැඩි. එහෙනම් සම්ප්‍රිත බලය වෙන්නේ 12 ඍණ 10 ඒ කියන්නේ 2 නිව්ටන්. මෙතන ගත්තේ 5 කියලා ගත්තේ මෙහෙම. මෙහෙට 10යි අනිත් පැත්තට 5යි. ඒ කියන්නේ සම්ප්‍රිත බලය නිව්ටන් 5යි. මෙතන බිඳුව ආවේ 10 ඍණ 10 ඒ කියන්නේ බිඳුවයි. තේරුණාද? එහෙනම්
එකම රේඛාවේ ක්‍රියා කරන එකම රේඛාවේ ක්‍රියා කරන බල දෙකක හරි සම්ප්‍රති බලවත් ලේසිනේ. එකම පැත්තට තල්ලු වෙනවා නම් එකතු කරනවා. විරුද්ධ පැත්තට තල්ලු වෙනවා නම් ඒවා අඩු කරනවා. හරි කතාව. එකම පැත්තට තල්ලු කරනවා නම් එකතු වෙනවා. විරුද්ධ පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට තල්ලු කරනවා නම් ඒවා අඩු වෙනවා. හරි. එහෙනම් මෙහෙම කරන්න. මේ රූප සරන්දුර පොතේ එක දිගට හඳින් යටින් ඉඳ තියාගන්න තව චූටි ගානක් හදන්න මේ වලට අදාළව. ඉස්සෙල්ලා මේක හදගන්න ලස්සනට. ලස්සන කරගන්න. හරි? හරි. මම ඊළඟට පේනවා. දැන් මේ කියන පද්ධතිය මත සංකෘති බලය තියෙන්නේ මේ පැත්තට. එහෙනම් මෙයා චලනය වෙන්නත් ඕන මේ පැත්තට නේද? මම ඒ චලනය වෙන තොරණේ ඒක කියලා ගන්නවා. හරි? මෙයා මත සංකෘති බලය තියෙන්නේ මේ පැත්තට. එහෙනම් එයා චලනය වෙන්න ඕනේ ඒ පැත්තට. එහෙනම් මම මෙතන තොරණය A2 කියලා ගන්නවා. මෙතන සංකෘති බලයක් නැහැ. චලනයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන තොරණේ බිඳුවයි. තොරණේ බිඳුවයි. දැන් මේ පාඩමේ චුට්ටක් ඉස්සරහට යන්න. නිව්ටන් නියම අපි කතා කරානේ. අන්න එහෙනම් සමණෙන් මේ සමීකරණ ආදේශ කරලා අපිට පුළුවන් දැන් මේ පාඩම් කොට ඔක්කොම එකට සම්බන්ධ වෙනවා හරිද? මෙයාගේ තොරණ හොයාගන්න පුළුවන්. අරේක තොරණ හොයාගන්න පුළුවන්. අරේක තොරණ බිඳුවයි. එහෙනම් අපි දාමු F සමානයි ma සම්පිත බලය පුතේ නිව්ටන් 2යි. ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. තොරණය මම A1 කියලා ගත්තේ. එහෙනම් A1 සමානයි 1යි ms වෙන 2යි. හරි. මෙතන සංකෘත බලය F සමානින් මේ දාමු. මේ පැත්තට සංකෘත බලය නිව්ටන් 5යි. ස්කන්ධය 2යි. තොරණය A2 කියලා ගත්තේ. A2 සමානයි 5 බෙදීම 2යි 2.5යි ms 2යි. මෙතන සංකෘත බලයක් නැහැ. ඒ කියන්නේ තොරණය බිඳුවයි. එකක් හදාගෙන යන්නේ. හරි. දැන් ඊළඟ කාරණා තමයි සංකෘත බලයක් තියෙනවා නම් ඒ වස්තුව ත්වරණය වෙනවා. නේ? නිව්ටන් නියම කියන පාඩමේ මෙතනට ගන්න පුළුවන්. ඒක ත්වරණය වෙනවා. ඒක ත්වරණය වෙනවා නම් අපිට x සමානෙන් මේ දාලා f වෙනකොට සංකෘත බලය ආදේශ කරලා ත්වරණය හොයාගන්නත් පුළුවන්. තේරුණාද? ත්වරණය හොයාගන්නත් පුළුවන්. හරි? මේකට තාම ලියාගෙන ගන්න. ළමයි පොඩක් උස්සන්න. උස්සන්න වගේ මේ තියෙනවා වගේ මේ ආන්න හරි. පහක් දානවා වගේ ළම ලියන්නේ. හරි හරි. ඉක්මනට ලියා ගන්න. පන්තිය ඇතුලේ වල මෙතන ලොකු වැඩක් කරතේ මොකද මෙතන තමයි තනියම වැඩ කරන්නේ. ඔයා තනියම ඉන්නේ කවුරුත් ළඟ නැහැ. එතකොට
කිසි ප්‍රශ්නයක් නැතුව අර අවධානය කියන එක 100ක් තියාගන්න. ફોකස් කියන 100ක් තියාගන්න පුළුවන්. ඔන්ලයින් ක්ලාස් වල. හරි. යාළුවොත් එක්ක කතා කරන්න හිතෙනවා පන්ති ඇතුළේ ඉන්නකොට ඒක මෙතන නැහැනේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ පන්ති ඇතුළේ නැහැ පැත්තේ කියලා දැන් මොකක් හරි කේලමක් කියනවනේ. මොනවා හරි කේලමක් කතා කරගෙන ඉන්නේ. ඒතකොට මේ ප්‍රශ්න නැහැ මෙතන. හරි. 100ක්ම මේකට ફોකස් කරලා අහන් ඉන්න පුළුවන්. එතකොට ලොකු දෙයක් පැයක් යන කාලයකදී ලොකු දෙයක් කරන්න පුළුවන් මේකෙදි. හරි. ලියන්න ඉවරද? මේ රෙම්ටේ නේද? තාම ලියන කවුරු හරි ඉන්නවද අස්ස? හරි. ලියලා ඉවරයි. එයා ලියන්නේ එන වස්තුවක් මත සංප්‍රයුක්ත බලයක් තියෙන මොකද වෙන්න ඕනේ? එයා ත්වරණය වෙනවා. ලියන්නේ වස්තුවක් මත සංප්‍රයුක්ත බලයක් පවතී නම් වස්තුවක් මත සංප්‍රයුක්ත බලයක් පවතී නම් ඒවා ත්වරණය වෙයි. ඒවා ත්වරණය වෙයි. ඒවා ත්වරණය වෙයි. හරි. ඊට පස්සේ අපිට ඊළඟ අනුමාත්‍රිකාව මේම ඊළඟ කතාව මොකද්ද? එකම පැත්ත නම් බල දෙක තියෙන එකතු වෙනවා. විරුද්ධ පැත්තම බල තියෙන ඒවා අඩු වෙනවා. ලියන්න ඕනේ පේනවනේ. නේද? ඊළඟ මාතෘකාව සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. දැන් මේක උත්තේ කතා කරන්නේ එක පැත්තකට ක්‍රියා කරන සමාන්තර බල දෙකක් ගැන විතරයි. හරි. විරුද්ධ පැත්තට ක්‍රියා කරනකොට ඒක බල යුග්මයක් බල කූර්මයක් වෙලා මේක කැරගෙන්නත් පුළුවන්. ඒක අපි කතා කරනවා ඊළඟ පාඩමේදී. හරිද? මෙතන කතා කරන්නේ එක පැත්තකට තියෙන සමාන්තර බල දෙකක් ගැන විතරයි. අපි හිතමු මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි කියලා. මේ පැත්තට දෙනවා නිව්ටන් 10ක බලයක්. මෙහෙට දෙනවා නිව්ටන් 5ක බලයක්. හරිද? මෙයා නිව්ටන් 10යි මෙයා නිව්ටන් 5යි. එහෙම බල දෙකක් දෙනවා. එහෙම බල දෙකක් දුන්නොත් මෙයා මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය කොච්චරද? මෙහෙට 10යි මෙහෙට 5යි. එහෙනම් මෙයා මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බල විරුද්ධේ නිව්ටන් 15යි. තේරුණාද? ඔක විරුද්ධ පැත්තට දුන්නොත් ඒක හදන්න ටිකක් අමාරුයි. මොකද එතන පූර්ණයක් ඇති වෙලා බලයුක්මයක් ඇතිවෙලා මේක කැරගෙන පුළුවන්. හරි? එහෙනම් අපි මෙතන කතා කරන්නේ එකම දිශාවට ක්‍රියා කරන සංප්‍රයුක්ත බල ගැන විතරයි. හරි? කියන්න එකම දිශාවට කියන්න එකම දිශාවට ලබා දෙන සමාන්තර බල දෙකක සංයුක්තය එකම දිශාවට ලබා දෙන සමාන්තර බල දෙකක සංයුක්තය එම බල දෙකේ එකතුවට සමාන වෙයි. එකම දිශාවට ලබා දෙන බල දෙකක සංයුක්තය එම බල දෙකේ එකතුවට සමාන වෙයි. එකතුවට සමාන වෙයි. හරි? එතන ඉක්මන් කරන මේක ඇඳගෙන උතේ. මෙයාගේ තොරණයක් හොයන්නේ. එයා යන්නේ මේ පැත්තටනේ. මෙයාගේ තොරණයක් හොයන්නේ. ඒ සමානෙන් මේ දාලා තොරණයක් හොයන්න ෆන්ට. දර්ශන MCQ කතා කරනවා අපි දවසක් අරගෙන. තාම ඒක කරපු නැති ඉස්සරහමයි ඒක කතා කරනවා දවසක් කරා. ෆාස්ට් එකට. කොහොමද ගන්නේ? x සමානෙන් මේ දාන්නේ. සංප්‍රයුක්ත බලය පුතේ නිව්ටන් 15යි. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 3යි. ත්වරණය A. A සමානයි 15 බෙදීම 2යි. ඒ කියන්නේ 7.5යි m මිශ්‍ර 2යි. 7.5යි m මිශ්‍ර 2යි.
හරි 4.5 මිශ්‍ර එකයි. හරි. මේක තියාගන්න පොඩි ගානක් මේක. හරි. ඊළඟ ඊළඟ මාතෘකාව මේකේ ඊළඟ අනුමාතෘකාව ආන්තපල දෙකක සංයුක්තිය. ආන්තපල දෙකක සංයුක්තිය. ආන්තපල දෙකක සංයුක්තිය. ඒක හොයන විදිය කතා කරන්නේ නැහැ. හරි හොයන විදිය කතා කරන්නේ උසස් පෙළ පන්තියේදී. ඒ ලෙවල් ක්ලාස් එකේදී. හරි. මෙන්න මෙහෙම එකක්. මේ පැත්තට තියෙනවා P බලයක්. මෙහෙට තියෙනවා Q බලයක්. P බලයක් සහ Q බලයක් තියෙනවා. දැන් මේක පුතේ සම්ප්‍රිත බලය කියලා ගන්න වෙන්නේ දැන් අපි හිතමු වස්තුවක් තියෙනවා එක්කෙනෙක් මෙහෙට අදිනවා අනිත් එක්කෙනා මෙහෙට අදිනවා කඹයක් දාලා. ඒතර මේක චලනය වෙන පැත්තක් තියෙනවනේ. මෙයා මෙහෙට යන්නෙත් නැහැ මෙහෙට යන්නෙත් නැහැ. මේ දෙන්න අතර මැදි රේඛාවක හරහා තමයි ගමන් කරන්නේ. අන්නේ ගමන් කරන දිශාව තමයි සම්ප්‍රිත බලයේ ක්‍රියා කරන දිශාව. තේරුණාද? P බලයෙන් නදිනවා Q බලයෙන් නදිනවා. මෙයා චලනය වෙනවනේ මේ අතර මැදි. අන්නේ චලනය වෙන දිශාව තමයි පුතේ. මෙයා මත ක්‍රියා කරන සම්ප්‍රිත බලයේ දිශාව වෙන්නේ. මේක ඇදගන්න මම කරලා මම පුංචි නෝට් එකක් දෙන්නම්. හරි ලියන්න. වස්තුවක් මත ආන්තබල දෙකක් ලබා දුන් විට වස්තුවක් මත එකිනෙකට ආන්තව ක්‍රියා කරන වස්තුවක් මත එකිනෙකට ආන්තව ක්‍රියා කරන බල දෙකක් ලබා දුන් විට පුතේ වෙන පාට පැනකින් ලියන්න. එම වස්තුව චලනය වන දිශාවට එම බල දෙකෙහි සම්ප්‍රිත බලය ක්‍රියා කරයි. එම බල දෙකෙහි සම්ප්‍රිත බලය ක්‍රියා කරයි. හරි. හරි. ඒ පාඩමේ දැන් ඔයා අනිවාර්යෙන්ම මිශ්‍ර අභ්‍යාස සම්පූර්ණ කරන්න ඕන. පාස් පේපර් සාකච්ඡාව මම කරනවා. හරි. අපි අර Google ෆෝම් එකක් දීලා ඒ පාස් පේපර් සාකච්ඡාව මම කරනවා. දැන් මිශ්‍ර අභ්‍යාස අනිම කරන්න ඕන. හරි. ඉතින් ඊළඟ පාඩමට 11 වෙනි පාඩම බලයක භ්‍රමණ ආචරණය. ඊළඟ 11 වෙනි පාඩම බලයක භ්‍රමණ ආචරණය. 11 පාඩම බලයක භ්‍රමණ ආචරණය. මේ පාඩම් තුනම එක වගේ යන නිසා ළම එකට ඉවර කරනවා. බලයක භ්‍රමණ ආචරණය. හරි. ඒ යටතේ අනුමෝත්සුකාන් ලියන පූර්ණේ කියන එක. ඒ යටතේ අනුමෝත්සුකා පූර්ණය. දැන් මම දැන් දෙන්න මේ දොරක් අපි අරින්නේ හරි වහන්නේ හරි කෙලවරෙන්නේ නේද? දැන් කම්මැලිකමට දොර මෙහෙම తీරවනම් මේ පැත්තම සම්පූර්ණ හයි කරලා තියෙන්නේ. මේ පැත්තෙන් තල්ලු කරන්නේ. මේ තල්ලු කරන මැදට එන්නේ මොකද වෙන්නේ?
අපි ටිකක් අමාරුයිනේ. ඒ කියන්නේ මෙතෙන් දෙන්න ඕන බලය ගොඩාක් වැඩි. මේ කෙලවරෙන් දෙනකොට ගොඩාක් පහසුයි. මැදට එන්නේ මොකද වෙන්නේ? දෙන්න ඕන බලය ගොඩාක් වැඩි වෙනවා. ඒක අත්දැකීමෙන් ඇති. හරි? අන්න ඒක අපි පොඩ්ඩක් කතා කරමු දෙන්න. ඇයි එහෙම වෙන්නේ කියන හේතුව කතා කරමු. ඉතින් කූර්ණය කියන එක තමයි උඩ ප්‍රධාන බලපාන්නේ. හරිද? ඒතර කූර්ණය කියන්නේ මොකද්ද? කූර්ණය කියන්නේ මොකද්ද? මේ හිතන්නකෝ. මේ තියෙන්නේ කිසියම් අක්ෂයක්. එයාගේ ඉඳගෙන සිම්පල් d දුරකින් දෙනවා යම් කිසි බලයක් දෙනවා. නම්බරක. හරි. උදාහරණයකට මේ තියෙන ස්ක්‍රූප් ඇණයක්. අර ඒකට අඬුවක් දාලා කරකවල මේක කලවන්න හදන්න. කරකවල මේක කලවන්න හදන්න. එතකොට දෙන බලය ස්කිලි ගන්නකො. එතකොට බලය ස්කිලි ගන්නකො. හරි. එතකොට මේ ගූර්ණය ගන්නකොට G කියලා සංකේතය දාගන්න. අපි G කියලා ගන්න. ගූර්ණය කියලා කියන්නේ මෙන්න මේ කියන බලය වැඩි කරනවා මේ දිනපතේ බලයේ ක්‍රියාරේඛාවනේ. මේ තියෙන බලයේ ක්‍රියාරේඛාවනේ මේ තියෙන්නේ. අන්නේ ක්‍රියාරේඛාවට තියෙන ලම්බක දුරේ වැඩි කරනවා. හරි. එහෙනම් ගූර්ණය කියලා අපි අර දක්වන්නේ බලය වැඩි කිරීම දුර නෙමෙයි. එහෙම කිව්වොත් ලකුණු බිඳුවයි. එහෙම ලියුවොත් ලකුණු හම්බෙන්නේ නැහැ. බලය වැඩි කිරීම දුර කිව්වොත් වැරදි. හරි. බලය වැඩි කරනවා බලයේ ක්‍රියාරේඛාවට ඇති ලම්බක දුරේ. හරි. අදාළ අක්ෂය ඉදගෙන බලයේ ක්‍රියාරේඛාව තියෙනවනේ. ඒ බලයේ ක්‍රියාරේඛාවට තියෙන ලම්බක දුරෙන් උනේ වැඩි කරන්නේ. හරි. එන්න ලියන්න. මෙහෙම ලියන්න. බලයක් නිසා කිසියම් අක්ෂයක් වටා හටගන්නා ගූර්ණය බලයක් නිසා කිසියම් අක්ෂයක් වටා හටගන්නා ගූර්ණය බලයක් නිසා කිසියම් අක්ෂයක් වටා හටගන්නා ගූර්ණය පහත සමීකරණයෙන් සොයාගත හැක. පහත සමීකරණයෙන් සොයාගත හැක. හරි. මෙයා තමයි අක්ෂය. හරි. ඉස්සෙල්ලා තිබෙන මේ රූපසරණ දෙකම ලස්සනට. මේක දැන් ලස්සනට. ඒක පොඩි පාඩම ලොකු පාඩම පොඩි පාඩම ඉක්මනට ඉවර කරන්න පුළුවන්. හරි. ඊයන් ඉවරයිනේ. මේක අක්ෂය මේක d කියලා ගන්න දුර මේක ලම්බකය කියලා ගන්න. එහෙනම් ගූර්ණය කියන්නේ මොකක්ද? ගූර්ණය සමානයි ඊයන්ට. ගූර්ණය සමානයි බලයේ විශාලත්වය. බලයේ විශාලත්වය වැඩි කිරීම අක්ෂයේ සිට බලයේ ක්‍රියාරේඛාවට ඇති ලම්බක දුර. දෙහිම වෙන්න ඕන. ගූර්ණය සමානයි බලයේ විශාලත්වය වැඩි කිරීම අක්ෂයේ සිට බලයේ ක්‍රියාරේඛාවට ඇති ලම්බක දුර. අක්ෂයේ සිට බලයේ ක්‍රියාරේඛාවට ඇති ලම්බක දුර. ඒක තමයි ගුණය කියලා කියන්නේ. අපි සංකේතයෙන් ගත්තොත් කෙටියෙන් අපි කියනවා G සමානයි F වාරයක් D. මේක කොටු කරගන්න. G සමාන F වාරයක් D. හරි. ඊට පස්සේ මේක ඒකක ලියමු. මොකද ඒකක වෙන්නේ? බලයමයි ඒකක වෙන්නේ නිව්ටන් මීටර්. නිව්ටන්. දුරමයි නැත්නම් විස්තරමයි ඒකක වෙන්නේ
මීටර. එහෙනම් පූර්ණ ඒකක වෙන්නේ නිව්ටන් මීටර. නිව්ටන් මීටර. එකයි කියාගන්න. ඒකක නිව්ටන් මීටර. හරි? ඒකක නිව්ටන් මීටර. ඊළඟ කාරණාව උතේ. මේ නිව්ටන් කියන එකට මතකයි අපි අර F සමාන මේ ගැන කතා කරනකොට මෙහිමත් දාතේනේ. kgms ඍණ 2 කියලා ලියන්න පුළුවන් නිව්ටන් වෙනවට. මතකයි? kgms ඍණ 2 නිව්ටන්. මෙයා වැඩි කරන් පස්සේ පුතේ අපිට ලියන්න හැයි kg m වර්ග x ඍණ 2 කියලා ලියන්නත් පුළුවන්. kg m වර්ග x ඍණ 2 කියලා ලියන්නත් පුළුවන්. එහෙනම් මේ තින්නේ පූර්ණමය සම්මත ඒකකය. මේ තින්නේ මූලික ඒකක සුළ ලියන ඒකකය. එහෙම වන්නත් පුළුවන් මේ MCQ එකක් විතර පේපර් එකේ. ඒකට කියන්න. හරි. ඊළඟ පාඩමේ මේ කියන පූර්ණය දෛශික රාශියක්ද අදිශ රාශියක්ද? මේක දෛශිකයක් කියන කොට අතුස්ස. මේක දෛශිකයක්. අතුස්ස. දෛශිකයක් කියන්නේ විශාලත්වයක් සහ නිශ්චිත දිශාවක් තියෙන ඒවා. මතකනේ විස්තාරණ ගැන කතා කරනකොට, දුර ගැන කතා කරනකොට. මේ දෛශිකයක්ද? එහෙම අතුස්ස. මේක අදිශ රාශියක් කියන කොට අතුස්ස. මේ අදිශ රාශියක්. ඒකත් මොකක් කියන්නේ නැද්ද? මේක උතේ හරි මම කියන්න. ගූර්ණය කියන එක දෛශික රාශියක්. හරි? ඒ කියන්නේ යාට විශාලත්වයකුත් තියෙනවා නිශ්චිත දිශාවකුත් තියෙනවා. හරිද? එහෙනම් අපි ලියමු මේක. ගූර්ණය දෛශික රාශියකි. ගූර්ණය දෛශික රාශියකි. එනම් එයට නිශ්චිත විශාලත්වයක් මෙන්ම නිශ්චිත දිශාවක් පවතී. නිශ්චිත විශාලත්වයක් මෙන්ම නිශ්චිත දිශාවක් පවතී. ගූර්ණය දෛශිකයක්. එහෙනම් මොකක්ද දිශාව? මෙම ස්ක්‍රූපණයක් කලවුතේ ගලනකොට එක්කෝ ඒක ඇතුළට යනවා එක්කෝ ඒක එළියට එනවා නේද? ආන්න ඒක තමයි දිශාව. එක්කෝ ඇතුළට යනවා එක්කෝ එළියට එනවා. හරි. ඒක හොයන විදිය මම කියලා දෙන්න එක සාමාන්‍ය පෙළ පන්තියේ නැහැ මම කියලා දෙන්නට. දකුණු අත පොඩ්ඩක් ගන්න. දකුණු අත. හරි දකුණු අත ගන්න. දකුණු අත අරගෙන දකුණු අතේ මාපට කිල්ලයි ඉතිරි ඇඟිලි හතරයි ලම්බව තියාගන්න. මෙහෙම. දකුණු අතේ මාපට කිල්ලයි ඉතිරි ඇඟිලි හතර ලම්බව තියාගන්න. හරිද? අදින් පස්සේ ටැප් එකක් ඇරලා බලන්න එපා මේ. ඒ කියන්නේ ස්ක්‍රූ පෙනක් කරකවලා බලන්න එපා ගැලෙන පැත්ත මොකක්ද කියලා. හරි. දැන් මේ ඉතිරි ඇඟිලි හතර තියෙනවනේ. ඉතිරි ඇඟිලි හතර යොමු කරන්න අර බලය නිසා කැරකෙන පැත්තට. බලය නිසා කැරකෙන මෙහෙට. හරි මේක නිසා. එහෙනම් මාපට කිල යොමු දිශාවෙන් තමයි ගූර්ණ දිශාව එන්නේ. මේකෙ පුතේ ගූර්ණ තියෙන්නේ එළියට. පොතේ තලයෙන් එළියට. එතන බලය අනිත් පැත්ත තුමයි කියලා. මේකට බලය තුමයි ගන්න. අර්ගම බලන්න. එහෙනම් දැන් කැරකෙන්නේ මෙයා වටානේ. මෙයා වටා කියන්නේ මේ අතට. මාපට කිලම වෙන්නේ ඇතුල් පැත්තට. එහෙනම් පූර්ණ තියෙන්නේ ඇතුළට. තේරුණාද? ඒක නිකන් කිව්වේ. හරි. පස්සේ ආයි මේක මම රෙකෝඩින් දානවනේ. රෙකෝඩින් ඕන බලයක ලියා ගන්න මම වෙලාවක් දෙන්නේ නැහැ. ඒක මම නිකන් දැනගන්න කිව්වේ මෙයා දෛශිකයක්. එයාගේ දිශාව හොයන විදිහ තමයි මම කිව්වේ. හරි. ඊට පස්සේ එන ඊළඟ මාතෘකාව ඒක ඊළඟ ගණන් සෙට් එකට අපි යමු. බලපූර්ණයක දිශාව ගැන කතා කරනවනේ. මෙතන වාමාවර්ත සහ දක්ෂිණාවර්ත තමයි අපි ගන්නේ ඔලේ පරිද්දි. අවුලක් නැහැ. කියන්නේ බලපූර්ණයක් යටතේ වස්තුවක සමතුලිතතාවය. බලපූර්ණයක් යටතේ වස්තුවක සමතුලිතතාවය. හරි අපි ගාන හදන විදිහ ගන්න. බලපූර්ණ යටතේ වස්තුවක සමතුලිතතාවය. හරි මේ කියන වස්තුවක් තියෙනවා. හරිද? වස්තුවක් තියෙනවා. අපි දුන් ගණ්ඩක් කියලා තියෙන්නේ.
දණ්ඩේ මේ වගේ තැනකින් F එක බලයක් දෙනවා. මෙයාගේ දුර L1. දණ්ඩේ මේ පැත්තේ තැනකින් F එක බලයක් දෙනවා. මෙයාගේ දුර L2. හරි. මේ දණ්ඩ පුතේ කැරකෙනවා නම් කැරකෙන්න ඕනේ මෙන්න මේ වටා නේද? එක්ක මේ පැත්තට එක්ක මේ පැත්තට. දැන් හිතන්න මේකෙන් ලැබෙන පූර්ණය මේ වටා මම මේක G කියලා ගන්නවා පුතේ. G වටා F එකෙන් ලැබෙන පූර්ණය තියෙන වාමාවර්තව. හරි? වාමාවර්තව. G වටා F දෙකෙන් ලැබෙන පූර්ණය තියෙන දක්ෂිණාවර්තව. හරිද? G වටා F එකෙන් ලැබෙන පූර්ණය තියෙන වාමාවර්තව. G වටා F දෙකෙන් ලැබෙන පූර්ණය තියෙන දක්ෂිණාවර්තව. එහෙනම් මේක කැරකෙන්නේ නැත්තම් මොකද්ද වෙන්න ඕන? මෙයාගෙන් ලැබෙන වාමාවර්ත පූර්ණයයි මෙයාගෙන් ලැබෙන දක්ෂිණාවර්ත පූර්ණයයි මොකක් වෙන්න ඕනද? ඔව් සමාන වෙන්න ඕන. හරි? මෙයාට වඩා මෙයා වැඩි වුණොත් මේ පූර්ණේ වැඩි වුණොත් මේ පැත්තට කැරකෙනවා. මේ පූර්ණයට වඩා මේ පූර්ණේ වැඩි වුණොත් මෙයා මේ පැත්තට කැරකෙනවා. හරි? එහෙනම් මේ කියන වස්තුව සමතුලිතව තියෙනනම් මොකද්ද වෙන්න ඕන? G වටා වාමාවර්ත පූර්ණයත් G වටා දක්ෂිණාවර්ත පූර්ණයත් සමාන වෙන්න ඕන. හරි? එතකොට පුතේ රූප සටහන හරි? ලියන්න. මෙම පද්ධතිය සමතුලිතව පවතී නම් කියලා කමාවක් ගන්න. කමා කරලා ගන්න පුතේ. G වටා වාමාවර්ත පූර්ණ සමානයි G වටා දක්ෂිණාවර්ත පූර්ණ. G වටා වාමාවර්ත පූර්ණ සමාන වෙන්න ඕන G වටා දක්ෂිණාවර්ත පූර්ණ. G වටා වාමාවර්ත පූර්ණ. මෙයාගේ වාමාවර්ත පූර්ණ ලැබෙන්නේ G වටා වාමාවර්ත පූර්ණ සමාන වෙනවා G වටා දක්ෂිණාවර්ත පූර්ණ. දැන් කොහොමද බලන්නේ? බලය වෙලි කිරීම මේක දුරනේ. එහෙනම් F1 වාරයක් L1 සමානයි F2 වාරයක් L2. ඔච්චරයි කරන් තියෙන්නේ. අපි උදාහරණ කීපයකට හදමු මේක පොඩ්ඩක් තහවුරු වෙන්න. හරි? මෙන්න මේකෙමදී මේක සමතුලිත පද්ධතියක් නම් මම කියන දේ හොයන්න. හරි? ලියන්න. පහත පද්ධතිය සමතුලිත පද්ධතියක් නම් සමතුලිත පද්ධති නම් නොදන්නා පදේ සොයන්න. අපි දීර්ඝ පදේ හොයන්න කියලා කියන්නේ. හරි? පළවෙනි ගණිතේ මෙහෙම. දණ්ඩක් මේ මැදින් එල්ලනවා. මේ කෙළවරින් දෙනවා නිව්ටන් 10ක බලයක්. මේ දුර අපි හිතමු 20යි සෙන්ටිමීටර් කියලා. මේ වගේ තැනකින් එල්ලනවා. ඒ කියන්නේ අපි හිතමු නිව්ටන් 10යි සෙන්ටිමීටර දුරකින් එල්ලනවා. හරි? x කියන බලත මෙතන අපි හිතමු x කියලා. අපි එනවා x මේක සමතුලිතයි. කැරකෙන්නේ x හොයන්න. හරි ඉක්මන් කරන්නේ x හොයන්න. තව උදාහරණයක් ගන්නම මෙහෙම. මෙතන ඉඳන් මෙතන තියෙන දුර 1 මීටර කියලා ගන්නවා. මේක අපි හිතමු y කියලා. මෙතන තියෙන දුර 50යි සෙන්ටිමීටර කියලා ගන්නවා. අපි තු මේක මෙතනින් දෙන බලය නිව්ටන් 20ක් කියලා. නිව්ටන් 20ක් ලියන්නකො. හරි? නිව්ටන් 20 නිව්ටන් 100ක් ලියන්නකො. y හොයන්න. මේව සමතුලිත පද්ධති කැරකෙන්නේ නැහැ.
ගණන් දෙකක් තියෙනවා. පොඩි ගණන් දෙකක්. මොකද වෙන්න ඕනේ? මෙයා කැරකෙනවා නම් උදේ කැරකෙන්නේ මේ වටානේ. එහෙනම් මේ වටා වාමාවර්ත ධූරණය මේ වටා දක්ෂිණාවර්ත ධූරණ සමාන කරන්න. එච්චරයි. මම මේක O1 කියලා ගන්නවා. මේක O2 කියලා ගන්නවා. එහෙනම් මෙතන ගත්තොත් O1 වටා දක්ෂිණ වාමාවර්ත ධූරණ. වාමාවර්ත ධූරණ සමාන කරන O1 වටා දක්ෂිණාවර්ත ධූරණ. ඒ දෙක සමාන කරනවා. එහෙනම් බලන්න මෙතන 10 වාරයක් 20නේ. ඒක ළමයි මේ ප්‍රශ්නයක් නැත්තේ මෙතන සෙන්ටිමීටර මෙතන සෙන්ටිමීටර. ඒ නිසා මේ සෙන්ටිමීටර මීටර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කැපිලා යනවා. මෙතන එන්නේ x වාරයක් 10. අන්න 10ට 10 කැපෙනවනේ. x කියන්නේ 20යි නිව්ටන්. x 20යි නිව්ටන්. මෙතන ගත්තොත් මොකද වෙන්නේ? මෙය සමතුලිත පද්ධතියක්. O2 වටා වාමාවර්ත ධූරණ සමාන කරන O2 වටා දක්ෂිණාවර්ත ධූරණ. එහෙනම් මෙතන එන්නේ 100 වාරයක් 50. 100 තමයි බලය වැඩි කිරීම 50. අනිත් පැත්තේ y වාරය 1 කියලා දාන්න පුළුවන්ද? වැරදි. මෙතන සෙන්ටිමීටර වලින් ගත්තනම් ඔයා මේ පැත්තක් ගන්න ඕනේ සෙන්ටිමීටර වලින්මයි. මෙතන 100. එහෙනම් බලන්න බිඳුවට බිඳු එකක් කැපෙනවා. y සමානයි නිව්ටන් 50යි. හරි. තව උදාහරණයක් ගමු ඉතින් මේ කොටස ඉවරනම් පුළුවන්. මෙතන අපි ගමු 10 සෙන්ටිමීටර. මෙතන ගමු 30 සෙන්ටිමීටර. හරි. මේ පැත්ත දෙනවා නැත්නම් මේක අපි ගමු x කියලා. මෙන්න මේක ගමු අපි y කියලා. මෙතන දෙනවා 30 නිව්ටන් බලයක්. මේක දෙනවා 10 නිව්ටන් බලයක්. නැත්නම් අපි දුමු 20 නිව්ටන් බලයක්. අපි එන්න y. එහෙම දුරක් දාන්න පුළුවන් නේ. ඉක්මන් කළ y හොයන්න දෙන්නේ. කියදෙන්නේ. අර වගේම වාමාවර්ත ධූරණ දක්ෂිණාවර්ත ධූරණ සමාන කරන්න. මෙතන 30 වාරයක් 10නේ. අනිත් පැත්තට එන්නේ 20 වාරයක් y නේ. බිඳුවට බිඳුවක් කැපෙනවා. y සමානයි 30 බෙදීම 2යි 15යි නිව්ටන්. 15යි නිව්ටන් නෙමෙයි 15යි මීටර සෙන්ටිමීටර. 15යි සෙන්ටිමීටර. මොකද සෙන්ටිමීටර වෙනකොට මම මෙතන ආදේශ කළ සෙන්ටිමීටර නිසා. හරි. ඒක ඉවරයි. හරි. එන ඊළඟ මාතෘකාවට බල යුග්මය. බල යුග්මය. බල යුග්මය. මොකද්ද බල යුග්මයක් කියලා කියන්නේ? බල යුග්මයක් කියන්නේ මෙහෙම එකක්. බල දෙකක් කියන කතාවනේ. හැබැයි ඒක ලක්ෂණ තියෙනවා. ඒ බල දෙක විශාලත්වයෙන් සමානයි. ඒව දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒවා ක්‍රියාරේඛා සමාන්තරයි. හැබැයි ක්‍රියාරේඛා දෙකක්. ඒ කියන්නේ මෙහෙම. විශාලත්වයෙන් සමානයි නේ. මෙයත් F මෙයත් F. විශාලත්වයෙන් සමානයි. සමාන්තරයි. ඒ වගේම මෙයා සමාන්තරයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. හරි. විශාලත්වයෙන් සමානයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. සමාන්තරයි. හැබැයි ක්‍රියාරේඛා දෙකක්. මෙයා තියෙන්නේ මේ ක්‍රියාරේඛාවයි මෙයා තියෙන්නේ මේ ක්‍රියාරේඛාවයි. අන්නේම බල දෙකට අපි කියනකොට ඒ බල යුග්මයක් කියලා කියනවා. හරි. එහෙනම් බල යුග්මයේ තියෙන ලක්ෂණ මොනවද? ඒ බල විශාලත්වයෙන් සමානයි. ඒ බල දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒ බල සමාන්තරයි. ඒ බල දෙක තියෙන ක්‍රියාරේඛා දෙකක. ඒ වගේ වලට අපි කියනවා බල යුග්මයක් කියලා කියනවා.
හරි. ලියන්න. මාතෘකා බලයුක්මය ලියන්න. බලයුක්මයක බලයුක්මයක ඇති බල දෙක හරි. ක්‍රමවත්වල ටික ටික ලියන්න. අංක 1 විශාලත්වයෙන් සමාන වේ. නේ? විශාලත්වයෙන් සමානයි. අංක 2 දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වේ. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වේ. අංක 3 ක්‍රියාරේඛා එකිනෙකට වෙනස් වේ. ක්‍රියාරේඛා එකිනෙකට වෙනස් වේ. අංක 4 සමාන්තර වේ. සමාන්තර වේ. හරි සමාන්තර වේ. දැන් ඊට පස්සේ පුතේ මේ බලයි කියන්න. විශාලත්වයෙන් සමානයි, දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි, සමාන්තරයි, ඒ වගේම ක්‍රියාරේඛා වෙනස්. බල දෙකක් අපි බලයුක්මයක් කියනවා. ඒතර බලයුක්මේ ගූර්ණය කොහොමද හොයන්නේ? බලයුක්මේ ගූර්ණය හොයන්නේ අපි හරි බලයුක්මේ ගූර්ණය. බල යුක්මයක ගූර්ණය අපි හොයන්නේ එක බලයක විශාලත්වය වැඩි කරන බල දෙක අතර ලම්බක දුරේ. එක් බලයක විශාලත්වය වැඩි කරනවා බල දෙක අතර ලම්බක දුරේ. තේරුණාද? එක් බලයක විශාලත්වය වැඩි කරනවා බල දෙක අතර ලම්බක දුරේ. හරි. මේ රූප සටහනට ඇඳගෙන මේක ඇඳගන්න ඉක්මන් කරලා. එහෙනම් බලයට මේ ගුණය කියන්නේ F වාරයක් D ම තමයි ආවේ. හරි මේක තාම ලියා ගන්න කටිත් උත්සාහ. හරිද? හරි ලියා ගන්න මේ මේකේ පූර්ණවන ඉක්මන් කරමු. මෙයා 10 නිව්ටන්. මෙයා 10 නිව්ටන්. මේ දෙන අතර පරතරය 20 සෙන්ටිමීටර්. ඉක්මන් කරලා බල ඉක්මේ පූර්ණය කීයද? බලයක විශාලත්වය වැඩි කරනවා බල දෙක අතර ලම්බ දුරේ. 20 කිව්වොත් උතේ වැරදි. මෙයා සෙන්ටිමීටර්නේ. මීටර කරන්න 30න් බෙදෙනවා. බිඳුවට බිඳුවක් බිඳුවට බිඳුවක් එපනවා 2 නිව්ටන් මීටර. තේරුණාද? අපි ආදේශ කරන්න පුතේ සම්මත SI එක වලින්. අර දෙපැත්තම කැපෙන ඒවා තුනොත් සෙන්ටිමීටර දැම්මට ප්‍රශ්නයක් නැහැ. හරි? එහෙම කැපෙන්නේ නැත්නම් අපි හොයනකොට හොයන්නේ සම්මත ඒකක වලින්. හරි. දැන් ලියන්න ඉවද උතුම්. දාවන ලියනවද උත්සාහ? හරි. එපා ලියන්න ඉවරයි නේ. ඊට පස්සේ මෙයාගේ ඒකක ගත්තොත් නිව්ටන් මීටරම තමයි එන්නේ.
ලියන්න බලයක් මේ යෙදී. තව ඉර දැන් ඉවරයි පාඩම. බලයක් මේ යෙදී. ලියන්නේ චල පරාමයක් විවෘත කිරීම, ස්ක්‍රූපණයක් ගැලවීම, වාහනයක සුක්කානිම කැරකීම. ඒ බලයක් මේ යෙදී. හරි ජල පරාමයක් විවෘත කිරීම. ජල පරාමයක් කියන්නේ දැන් තියෙන ජල පරාම නෙමෙයි කරකවල එකක් හරිද? හරි. ඊට පස්සේ එනමුත් අද දවසේ කතා කරන අපේ අන්තිම පාඩම 12 වෙනි පාඩම. හරි ලේසි පාඩමක්. විනාඩි 10කින් වගේ අවසන් කරගන්න පුළුවන්. හරිද? බල සමතුලිතතාවය ඊළ මාතෘකාව අපේ 12 වෙනි පාඩම බල සමතුලිතතාවය. බල සමතුලිතතාවය. හරි. වස්තුවක් සමතුලිතයි කියනකොට ඒ වස්තුව නිශ්චලයි කියන එක. ඒ කියන්නේ කැරගෙන්නත් බෑ, ගමන් කරන්නත් බෑ කියන එක. හරි. අපිට කතා කරන්න තියෙනවා බල සමතුලිතතාවය යටතේ මේ පන්තියේදී 10 වසරේදී කතා කරන්න තියෙන කොටස් තමයි බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිතතාවක්. අපි කතා කරා මතකද අර මුලින්ම අර වස්තුවක් එල්ලලා ඇඳ අවස්ථාව. හරි. ඒක තමයි කතා කරන්න තියෙන්නේ. ලියන්න අනුමාත්‍රිකාව බල දෙකක් යටතේ වස්තුවක සමතුලිතතාවය. බල දෙකක් යටතේ වස්තුවක සමතුලිතතාවය. මොකද වෙන්න ඕන? බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත නම් පුතේ ඒව මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්න ඕන. හරි මතකද මෙහෙම එකක් කියන්නේ? මෙහෙටත් නිව්ටන් 10යි මෙහෙටත් නිව්ටන් 10යි. හරි කොහොම එකක් කියන්නේ මතකද? ඒකේ සම්ප්‍රයුක්ත බලය බිඳුවයිනේ. එහෙම වෙන මොකද වෙන්න ඕන? මේ බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. ඒ බල දෙක එකම ක්‍රියාරේඛාවේ තියෙන්න ඕනේ. ක්‍රියාරේඛා දෙකක් උඩ දැන් කැරකෙනවා කියලා දැන් තේරෙනවනේ. ඒ බල දෙක දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න. මෙතනත් එහෙමයි. බල තියෙන පල්ලෙහාට ආත් තියෙන උඩට. මේවා විශාලත්වයෙන් සමානයි. ඒව දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒවා එකම ක්‍රියාරේඛාවේ තියෙන්න ඕන. අන්න එහෙමනම් අපි කියන මේක සමතුලිත පද්ධතියක් කියලා කියනවා. එහෙනම් බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න තියෙන අවශ්‍යතාවය මොකක්ද? පළවෙනි අවශ්‍යතාවය තමයි විශාලත්වයෙන් සමාන. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එකම ක්‍රියාරේඛාවේ පවතිනවා. එහෙම වෙනම නම් ඒ බල දෙක යටතේ වස්තුව සමතුලිතයි. හරි. මේ දෙක දැනගන්න ඉක්මන් කරලා. මේ දෙක දැන් ඉක්මන් කරලා. හරි. ලියන්න. ඒකතල බල දෙකක් යටතේ ඒකතල බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත නම් ඒකතල බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත නම් පැවතිය යුතු අනිවාර්ය ලක්ෂණ කිහිපයක් ඇත. පැවතිය යුතු අනිවාර්ය ලක්ෂණ කිහිපයක් ඇත. අංක 1 බල දෙක විශාලත්වයෙන් සමානයි. බල දෙක විශාලත්වයෙන් සමානයි. අංක 2 දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. අංක 3 එකම ක්‍රියාරේඛාවේ පවතී. හරි. ඔය තියෙන ඒවා. හරි. තව දිනවා ඒවා A level class එකේදී කියලා දෙන්න ඕන කාරණා ටික. ලියන ඊළඟ මාතෘකාවතේ ඒකතල සමාන්තර බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාවය. ඒකතල සමාන්තර බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාවය. ඔලේ පන්ති නිකම් මෙහෙම පොඩ්ඩක් කියන්න විතරයි තියෙන්නේ. හරිද? මේ පුතේ ඔන්චිල්ලාවක් ගමු. ඒකේ බල තුනක් තියෙනවානේ. එකක් තමයි මෙතන තියෙන බල. අනිත් එක තමයි ආකෘති බලය මෙතන තියෙන. අනිත් එක මේ තන්ත්‍රයේ ආකෘති බලය.
මේක සමතුලිත වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මොකද්ද වෙන්න ඕනේ? මේ දෙකේ එකතුව මෙයාට සමාන වෙන්න වෙන්නේ. මේකට මේ දෙක එකතුව වැඩි මෙයා වැඩි නම් මේ දෙක එකතුව වඩා. හරි. එහෙනම් මොකද මෙයා පල්ලෙහාට යනවනේ තව. මෙයාට වඩා මේ දෙක එකතුව වැඩි නම් ඉහළට යනවනේ. එහෙනම් වෙන්න ඕන එක පැත්තකට තියෙන බල දෙක එකතුව තනි පැත්තට තියෙන බලයට සමාන වෙන්න ඕන. හරි. මේක අදගෙන මේක ලියාගන්න ඉක්මනට. හරි මොකද්ද වෙන්න ඕන නම් එක් දිශාවකට තියෙන බල දෙක එකතුව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන තනි බලයට සමාන වෙන්න ඕන. ලියන්න මෙහිදී එක් දිශාවකට ඇති බල දෙකේ එකතුව එක් දිශාවකට ඇති බල දෙකේ එකතුව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවේ ඇති තනි බලයට සමාන විය යුතුය. ඊට ප්‍රතිවිරුද්ධ දිශාවේ ඇති තනි බලයට සමාන විය යුතුය. හරි. ඒ ටික දැනගත්තා ප්‍රමාණවත් තේරෙන ක්ලාස් එකේ අපි කියන ඕන ලක්ෂයකට ගුණ විචිත්තු බිත්තුවක් වෙන්න කියලා කියනවා. ඒක පස්සේ කතා කරමු උසස් පෙළ පන්තියට ආවට පස්සේ. හරි. එහෙනම් මේ තව චූටි මාතෘකාවක් තියෙනවා. සමාන්තර නොවන එකතර බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාවය කියලා එකක් තියෙනවා. ඒකත් ලියමු. දෙන සමාන්තර නොවන ඒකතර බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාවය. හරි. මෙහෙම අපි තුමු මේ ෆොටෝ එකක් දැන් නම් මෙහෙම එල්ලන්නේ නැහැ. හරිද? ඒ කාලේ අපි පොඩි කාලේ ඔන්න ඔහම එල්ලුවා. හරි මේ ෆොටෝ එක තමයි එල්ලුවේ තන්තු දෙකකින් එල්ලනවා. ඉතින් මෙතන තියෙනවා එක බලයක් T1 අනිත් බලය T2 නැත්නම් මෙතන ආදිතිය T1 මෙතන බලය T2 කියලා ගත්තොත් මේකේ බල ක්‍රියා කරන්නේ ඔන්න ඔහොම. ඒ කියන්නේ මේ බල තුනත් එක තැනකදී හම්බ වෙන්න ඕන. ඒක විශේෂත්වය. මේ විදිහට බල තුනම එකම තැනකදී හම්බ වෙන්න ඕන. හරි. මේක දැන් ඉක්මන් කරලා මේක ගොඩක් කියලා දෙන්න දෙයක් නෑ. මේකේ ගණන් ගොඩක් තියෙනවා ඒ ක්ලාස් එකේදී. මේක දක්ෂ තව කොට මේක විතරක් නෙමෙයි තව ලක්ෂ ගොඩක් තියෙනවා. අපි කියමු පරිතිකුණ ප්‍රමේය සුද්ධ කරන්න ඕන. හරි. ඕන ලක්ෂයකට ගුණ විවිධකතෝ බිඳුවක් වෙන්න ඕන. එකම ලක්ෂය හම්බ වෙන්න ඕන. ඒ වගේ දේවල් කතා කරනවා සස් පෙළ පන්තිරාවට පස්සේ. දැන්ට මේක ඇති. හරි. හැබැයි ඉක්මනට කරුණාකර ලියමු. ඉතින් මේක ඉවර කරමු. ලියන්න. ආර්ධ බල තුනක් යටතේ ආර්ධ බල තුනක් නෙමෙයි තියෙන්නේ සමාන්තර ඕන බල තුනක් නේ. ආර්ධ බල තුනක් යටතේ සමතුලිත නම් එම බල තුනම එකම ලක්ෂයකදී ක්‍රියා කළ යුතුය. එම බල තුනම එකම ලක්ෂයකදී ක්‍රියා කළ යුතුය. එකම ලක්ෂයකදී ක්‍රියා කළ යුතුය. හරි. අපිට එහෙම ගන්න පුළුවන්. මේක ගත්තා හරි. ඔන්න පාඩම අවසానයි. පාඩම් තුනක් කරා. හරිද? මේක පන්තියක් කරන්න ගියා නම් අපිට පැය 6ක් විතර කාලයක් යනවා. මේක ඔන්ලයින් ක්ලාස් එක කරන නිසා පැයක වගේ කාලෙකින් කරා. මට කියද්දි පාඩම් තුන පාඩම තේරුණා නෙමෙයි පාඩම් තුන තේරුණාද නැද්ද? තේරලා තියෙනවනේ. අනික කට්ටියට තේරුණා අර මෙහෙම එකක් දාන්න. හරි. එහෙනම් හරි. එතකොට මෙතනින් අපි පාඩම නවත්තුමු. මම මේක ලයිව් එක දෙනවා YouTube එකේ. හරිද? එතකොට මේ පාඩම තුන ඉතින් කවර් කරන්න පුළුවන්. අද සම්බන්ධ වෙන්න බැරි වෙච්ච ළමයිට කියන්නේ මේ වෙලාවට සම්බන්ධ වෙන්න කියලා ඉතින් ඉවර කරගන්න. වැඩ කොට ගහ ගන්න එපා. ඝර්ෂණ පාඩමේ තියෙන පාස් පේපර් ටිකත් මේ පාඩවල තියෙන පාස් පේපර් ටිකත් අපි සාකච්ඡා කරන ඉදිරිසතේදී අපි මුලින්ම කලින් කිව්වා වගේම 10 වසර තියෙන භෞතික විද්‍යාව ටික ඉවර කරනවා පිළිවෙලට. දැන් ඔන්න පළවෙනි පොතේ තියෙන භෞතික විද්‍යාව පාඩම් ටික ඉවරයි.
ඊට පස්සේ රසන විද්‍යාව ටික ඉවර කරනවා. හරිද? ඊට පස්සේ ඊට පස්සේ අපි කතා කරනවා ජීව විද්‍යාව පාඩම් ටික ඉවර කරනවා. හරි? ඒතකොට ලස්සන්ට පිළිවෙලට ඒ පාඩම් ටික කවර් වෙනවා. අපි පස්සේ මේ ටික කවර් කරලා ඊට පස්සේ 11 පාඩම් වලටත් එනවා අන්තිම කාලෙ වෙනකොට. හරිද? රාහුල් පාරක් ඊට නැවත මතක් කිරීමක් වෙන එතනදී. ඉතින් ප්‍රධාන අරමුණ වෙන්නේ සයන්ස් වලට එකක් ගන්න එක. ඉතින් ඒකට දෙන්න පුළුවන් උපරිම උදව්ව මම මේ මාස කිහිපය දෙනවා. ඉතින් අපි WhatsApp ගෲප් එකේ link එක පාලින් දාලා තියන්න ඒකත් සම්බන්ධ වෙන්න YouTube බලන ළමයි. ඔයගොල්ලෝ අනිවාර්යයෙන් share කරන්න. හරිද? ඊපස්සේ YouTube දැම්මට පස්සේ Zoom class ඉන්න ළමයි එතනින් නැහැනේ. ඒතර ඔයගොල්ලෝ ගිහලා පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න මේ පාඩම තේරුණාද නැද්ද? ඔයාගේ තියෙන අදහස මොකක්ද කියලා කමෙන්ට් එකක් යටින් දාන්න. හරි. ඒ අවංක අදහස කමෙන්ට් එකක් දාන්න යටින්. හරි. එහෙනම් අදට ඇති. එහෙනම් ඉතින් නවත්තුමරණි අපි ඊළඟ දවසේ කතා කරමු මේකේ පාස් පේපර් ප්‍රශ්න සෙට් එකත් එක්ක. එහෙනම් තෙරුවන් සරණයි.